කිව්වේ මේ මල්වාන ඉඩම දැන් මේවා මේ අධ්‍යාපනයට ගන්න ඕනේ කියලා සුවිශේෂී කතා බහක එක මේ අන්තරේ මෙතෙන්ට පැමිණීම හරහා යම් කිසි දෙයක රාජ්‍ය දේපල වලට කඩාපැනීම කියන විපක්ෂ චෝදනා කරන එක කණ්ඩායමකට එක විදියක් තව කණ්ඩායම තව විදියක් කියලා. ඇයි මේ ආණ්ඩුවේ කණ්ඩායමක් උදාගෙන මේ කල්ලකට තීරණය කළේ? නෑ ආණ්ඩුව කිසිම එහෙම අල්ලා ගැනීමක් නැහැ. අපි කිසිම ආකාරයකින් එහෙම රාජ්‍ය දේපල බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම කිසිම ආකාරයෙන් අපි සාධාරණීකරණය කරන්නේත් නැහැ. මල්වානේ ඔය ඉඩම ඉතින් ඉස්සලා බලන්න ඕනේ ඉතින් මහ ජනතාවගේ දේපල භාවිතා කරලා අවභාවිතා කරලා හොරකම් කරලා වංචා කරලා හදපු නිවසක් කියන එක මේනකොට ඔප් වෙලා තියෙනවා. ඒකේ අයිතිය පිළිබඳව බැසී රාජපක්ෂට අයිතිය තියෙනවා කියන එක සමාජය දන්නවා. නමුත් ඔහු අයිතිය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් මේක රජයට පවරාගෙන රජයේ මහ ජනතාවට ප්‍රයෝජනවත් විදිහට භාවිතා කිරීම තමයි අපේ වගකීම. ඉතින් ඒක බලහත්කාරයෙන් අල්ලා ගැනීම අපි කිසිසේත්ම කවුරුන් කරත් අපි ඒක කිසිසේත්ම මේ පිළිගන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත් වීම කරලා මහ ජනතාවට ප්‍රයෝජනවත් විදිහට ඔය මල්වානේ විතරක් නෙමෙයි ඔරුතටත් නිවසක් තියෙනවා. ඒ වගේම තව ඒ වගේ පොදු දේපල ගණනාවක් තිබෙනවා. ඔබට මතක ඇති. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂට අයිතිය කියපු ඒ වගේම හෝටලයක් තිබුණා කතරගම. ඒ වගේම මාතර බවුන්සිල් වල ඉඩමක් තියෙනවා. ඊට පස්සේ ඔරුතට ඉඩම තියෙනවා. මේ මල්වානේ ඉඩම තියෙනවා. මේ වගේ මහ ජනතාවට අයිති දේපල මහ ජනතාවට නැවත ලබා දීම තමයි අපේ රජයක් විදිහට වගකීම. ඒක කිසිසේත්ම බලහත්කාරයෙන් කවුරු අල්ලා ගැනීම අපි කිසිසේත්ම පිළිගන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් අපි අවශ්‍ය නීතිමය කටයුතු කරනවා. ඒ කියන්නේ දැන් මේ අන්තරය අල්ලගත් එකටත් නීතිමය කටයුතු කරනවා. අනිවාර්යයෙන්ම කිසිම කෙනෙකුට බලහත්කාරයෙන් රාජ්‍ය දේපල අල්ලා ගැනීමේ අයිතියක් නැහැ. ඒ සම්බන්ධයෙන් රජය මැදිහත් වෙනවා. මේ වෙනකොටත් අදාළ විදිහට ප්‍රාදේශීය ලේකම්තුමිය පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. පොලිසිය ඒ සම්බන්ධයෙන් වාර්තා කරලා පවතින නීතිය අනුව කටයුතු කරනවා. දැන් ඒකට ඕන් එහෙමනම් ඒක ඕන් එතෙන්ට බලහත්කාරයෙන් ඇතුල් වෙලා තියෙන්නේ. ඇයි තවම ඔවුන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ? ඒතකොට රජරට විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් ගියපු ගමන් ඔවුන්ට දැන් නඩු පවරලා ඔවුන්ට නීතිමය කටයුතු කරලා ඔවුන් හිරේ දැම්ම කියලා ඔවුන් චෝදනා කරනවා. ඒතකොට මොවුන්ට එක නීතියක් ඇයි මේ තව කණ්ඩායම තව නීතියක් කියලා නේ? මේ නීති දෙකක් නැහැ. මේ අයටත් විරුද්ධව මේ වෙනකොටත් පොලිසියට පැමිණිලි කරලා ඒ අවශ්‍ය පරිදි නීතිමය කටයුතු කරමින් සිටිනවා. කවුරුන් හෝ මහජන දේපල බලහත්කාරයෙන් අල්ලා ගැනීමක් සිදු කරනවා නම් ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම තමයි අපේ රජයක් විදිහට අපේ වගකීම සහ අපේ ප්‍රතිපත්තිය. ඒ කියන්නේ පොදු දේපල පනතේ මොවුන්ට නඩු දානවා. ඒක තීරණය කරන්නේ පොලිසිය. ඒ සම්බන්ධයෙන් විමර්ශන කරලා අවශ්‍ය පරිදි නීතිමය කටයුතු කරන එක තමයි කරන්නේ. සාමාන්‍යයෙන් පොලිසිය තමයි විමර්ශනය කරන්නේ. ඊට පස්සේ අධිකරණයට වාර්තා කරලා අධිකරණය තීරණය කරයි මොන විදිහටද ඒ අවශ්‍ය විනිශ්චයන් ලබා දෙයි.